Hi hi යාළුවනේ good morning කිව්වට දැන් 3ට 10යි වෙලාව හවස. ඉතින් අද මේ ජපානයේ වැලන්ටයින් දවස මේ ඉතින් මං හිතුවා අපේ ප්‍රීමියම් අයිට පොඩි සරපටාස් එකක් දෙන්න. මම මේ vlog එක ෆෝන් එකෙන් කරන්න කියලා හිතුවට මේ ෆෝන් එකෙන් විවිධ හේතුන් මත මම ඒක ෆෝන් එකෙන් කරන්නේ සහ මේ මම ගොඩක් දැකලා තියෙන මේ vlog කරන අය මෙන්න මෙහෙම ගැජට් එකක් හදාගෙන මයික් එකේ ගහගෙන ඉතින් මාත් පොට්ටුලක් හම්බුණා ඒක මම හිතනවා වොයිස් හොඳට ඇහෙනවා ඇති කියලා. අනේ දැන් මම කැමරාව අතේ තියාගෙන තව මොන හරි බඩුවක් ගන්න කොහොමද කියන තමයි දැන් තියෙන ප්‍රශ්නේ මට. හරි ඒක අමතක කරලා දාමු. මම දැන් යන්න හදන්නේ ප්‍රීමියම් වයිෆ් වැඩ කරන තැනට. ඉතින් මේ එහාට පොඩි ප්‍රයිස් බඩුවක් ගත්තා. ඉතින් වැලන්ටයින් එකනේ ලංකාවේ පුරුදු වෙලා ඉන්නේ ගෑල් ළමයට තෑගි දෙන්න. ඉතින් දැන් යා මගේ ගෑල් ළමයා නෙමෙයි යා මගේ දැන් ප්‍රීමියම් වයිෆ්. මම එයාට ප්‍රීමියම් බඩු ටිකක් ගම බලමු මොනවද ගත්ත ප්‍රීමියම් බඩු කියලා. මේක මෙහෙම තියන් කරන්න බෑ. පොඩ්ඩයි. මුලින්ම කියන්න ඕන අද 2026 පෙබරවාරි 17 වැලන්ටයින්. ජපානයේ වැලන්ටයින් කියන දවස ශ්‍රී ලංකාවට වැඩිය වෙනස්. කරන දේවල් වුණත් වෙනස්. ඒ වුණාට අපි ලංකාවේ අයනේ. හින්දා අපි ඒ විදිය තමයි කරන්න ඕන. දැන් අපි බලමු ප්‍රීමියම් එකට මොනවද ගත්තේ කියලා. මේ සුදුවර ලස්සනට පැහැදිලි දිදුරන සමක් ලබා ගන්න යාට මම ගත්ත මෙන්න මේකේ මාස්ක් එකක්. මේක මේ ජපානයේ හාල් වලින් හදලා තියෙන්නේ. මේක ප්‍රසිද්ධයි ජපානයේ ප්‍රසිද්ධ එකක්. මෙයා පාවිච්චි කරන්නේ වෙන එකක්. ඒ වුණාට මම මේක දුන්නා try කරලා බලන්නේ. හොඳයිනේ. හොඳයිනේ මං. ඊට පස්සේ මං ඒ ගන්න යන අතරතුරේ මම චොකලට් එකක් ගන්න තමයි ගියේ. මේ එයා කැමතිම බ්‍රෑන්ඩ් එකේ චොකලට් එකක් දැක්කා. මෙන්න මේ විදිහට. මේ හાર્ට් එකක් තියෙන එකක්. මේ පේනවනේ. මේ මොනවද මේ ෆෙරන්රිරෝරෝ රෝචර් මොකද්ද මගුලක් මේක. ඒ වුණා මේක රහයි. මේක නම කියව ගන්න බෑ මට. ඒ වුණා මේක රහයි. මේ බෝල ගෙඩි තියෙන්නේ. ඉතින් හැඩේ වැලන්ටයින් නේ හાર્ට්නේ ලව්නේ ලැබුනේ. ඉතින් මම මේක ගත්ත මේ වැඩි ගාණක් උන්නේ 1080ක් වගේ උනේ යෙන් වලින්. මේ ඕල් එක දැන්ට ලංකාවේ තියෙන ගාණින් ලංකාවේ අය බලනවා නම් කන්වර්ට් කරගෙන බලාගන්න. මේකේ තියෙන 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. ප්‍රීමියම් වයිෆ් වැඩ කරන තැනට යන් මේක යාට දෙන්න. මේක දෙන්න තියෙන එක ක්‍රමයක් තමයි එතෙන්ට ගිහිල්ලා දෙන එක. නැත්නම් ගෙදරට ආවම දෙන එක. ඉතින් මේ විදිහ තමයි අවුට්ෆිට් එක. මේ මයික් එකක් තියෙනවා කැතයි. මේ සීතල හින්දා දාගත්තා. මේ ගඳේ වගේ යන්න බෑනේ. මේ මම්ම අරන් දුන්න මැෂින් තමයි. ඉතින් මේ කමන්නේ සුවඳ නෙන්නේ. ලකගම. ගානේ වටේ ගහ ගන්න. හොඳට ගහ ගන්න. හරි දැන් සුවඳයි. යා ලෑස්ති වුණා. ජැකට් ටික දාගත්තා. බඩු ටික ගත්තා. යන් විනාඩි 15ක් විතර යනවා යන්න. මේ අටමගල එල්ලන් ඉන්නේ. මේක එල්ලන් ඉදි අනිවාර්යෙන් දන්න මොකක් හරි කියලා. මේ කමන්නේ දෙන දේ දන්නේ නැහැ. ඉන්නම් අපි යමු ළමයි. අපි පාගල යාමක හැටේ. හැටට යන්න බෑනේ ඉතින් මේ 10ට යන්න තමයි වෙන්නේ. සුපිරි වාහනයක් තියෙනවා. ඒත් සුපිරි වාහනයක් පේනවා දැන් BMW ටෙස්ලා එකක් තියෙනවා පුතා. කවදාවත් charge කරනවා මන් දෙකල් නැහැ මේක. වහලක් තියෙන එකක්. මේක මේ එල්ලන් යද්දි මිනිස්සු බලනවා මම මොකද්ද මේ කරන්නේ කියලා. මටත් ලැජ්ජයි අප මේ කැමරාවක් උස්සගෙන තැන් වල කී ඇවිදින්න. පිස්සෙක් වගේ. මට සිරි එක උඩුණාක් දන්නේ නැහැ. කොල්ල ඔළුව නමල ගියේ. කොල්ලා කිව්වට 70 වෙනු 100 දෙනෙක් දුවද පැද්දේ. අද දවසට දකින්න 3 වෙනි එක. මේ වයසක කට්ටිය තමයි ටිකක් හොඳ වාහන පදින්නේ. මොකද ඉන්ෂුරන්ස් එහෙම මොකක් හරි අඩු
එකක් තියෙනවා මන් දන්නේ නැහැ. වාහනයක් ගන්න කාලෙක බලමු ඒක ගැන. මේ මොකද්ද මේ? දැක්ක. ඊ පිටිපස්සේ ටංකියකුත් තියෙනවා ඒකේ. අද වාහනේ දවසක්ද? වෙනද මෙහෙම යද්දි හම්බෙන්නේ නැහැ නේ පාර. ඕගොල්ලෝ ලකි ගයිස්. ලකි. මං අන්ලකි. මෙතන නේ. එතන එහා පැත්තේ පාකින් එකක් තියෙනවා. ඒකේ තියෙනවා ලැම්බෝගිනි උරුකන් එකක්. මේ මොකක්ද? ඩෙලිකා එකකට කරලා තියෙන වැඩක්. හොඳ වාහන ටිකක් තියෙනවා අද පාරවල් වල. නෑ තව තියෙන්නේ හම්බෙන්න පුළුවන්. මේක නෑ හැමදාම තියෙනවා මෙතන. ඉතින් අපේ ගෙදර ඉඳන් ප්‍රීමියම් වයිෆ් කිය වැඩ කරන තැනට විනාඩි 20ක් විතර යනවා. දැන් මෙහිම එකක් තියෙනවා මම දන්නේ නෑ මෙයා ඉවර වෙන වෙලාව. මං ඉතින් අපේ සනත් මහතාට කෝල් එකක් දීලා ඇහුවා වෙලාව කීයද කියලා. ෂිෆ්ට් එක ඉවර වෙන්නේ 3ට කියලා කිව්වා. ප්‍රීමියම් වයිෆ්ට මෙසේජ් එකක් දාලා තිබ්බා. එයා කිව්වා 3:00ට කියලා. දැන් මූණට මූණ හම්බෙයිද දන්නෙත් නෑ. එහෙම වුණොත් වැඩේ බකල් වෙනවා පුතා. එහෙම නොවේ කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ. ඕගලන්ට පේනවද දන්නේ මේ සීත කාලේ ටික ඉවර වෙගෙන ඉන්නේ. මේ තැන් වල දැන් මල් පිපිගෙන මේ මෙන්න ගස්වල එහෙම මල් පිපිලා තියෙන්නේ. තාම කොළ හැදිලා නැහැ. ලස්සනයි මෙතන පොඩ්ඩක්. ලස්සන ඉවියක් තියෙනවා. මම දැක්කේ නෑ නේ දැන් සෑහෙන වෙලා ගිහින්. මේ ඉන්නේ මම. කොල්ලාගේ 30ටත් ළඟයි දැන් අන. දැන් බලන්න ලංකාව වගේ වුණා නම් කහිර මැද්දේ නවත්තන්නේ. මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් CXO එක. ලංකාවේ මහනගර සභාව වගේ කියලා හිතා ගන්න ඕනේ. එක සිටි වල තියෙන ප්‍රාදේශීය සභා අනම්මනම් සභා බබාගේ කි ඥාපුවම වැඩක් කරගන්න බෑනේ. මේ තැන් වලට ගියාම වැඩක් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන්. පොඩ්ඩක් වෙලා යනවා. ඒක නම් තියෙන අය උනාට වැඩේ පිළිවෙලට කරගන්න ඕන. බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මේ ඇතුලෙන් තමයි අපි මේ ෂෝට් කට් එකෙන් යන්නේ. මහපාරේ යන්න බෑ කලර් ලයිට් වැඩි. අද සෙනසුරාදානේ. ටිකක් හිස් පාරවල් සහ රාජ්‍ය ආයතන වැඩේ කෙල වුණා. වයිස් එනව මග කෙලිය තාප්පෙට. අයියෝ ඔයා මගේ සැලසුම නැති කරලා දැම්මා. ඈ අයියෝ ඒ 3:00 කියලා කිව්වා. ඔව් එතනින් මොලකුත් ගන්න ගියේ. ඉතින් ඔයා මගෙන් එහෙම ගෙදර එන වෙලාව නෙමෙයි එතන ඉවර වෙන වෙලාව. ඔයා මගෙන් එහෙම ගෙදර එන්න ගියේ. වැඩේ ගෑවා ෆ්‍රෙන්ඩ්ස්. සර්ප්‍රයිස් හබ කුටන් වුණා. දෙක්කනේ මං කිව්වේ මේ ගෑණි මේ ගෑණි තාම පොඩ්ඩෙන් මිස් වෙනවා මෙතනින්. ඔය එතනින් අයින් වෙන්න ඔය. බෑ. මිෂන් ෆේල්. සනත් කිව්වා හරි. මේ ගෑණි ප්‍රීමියම් වයිෆ් ඉවරන 3ට. නොම ගෑරිය ප්‍රින්ස්. ඉතින් වගේ මේ දැන් නිදහස් තැනකට යන්න මේ මන අනේ චොකලට් ගන්න. කොහෙටද යන්නේ? අපි යන්න ඕන දැන් මේගොල්ලන්ට පැහැදිලි කරන්න බෑ මේ වැලන්ටයින් කියන්නේ මොකද්ද කියලා. මං හිතුවන් හිටියා අර මාලිගාව තැන එතන යන්න. මොකද කරන්නේ? එතෙන්ට යන්න. මොකද කරන්නේ දැන් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා දැන්. ඕක කන්නේ මොනවද තියෙනවද? අහිලා බලන්න. ඕ මං මේ ගියේ ගෑම් වලට කැමති නෑ. මං කිව්වා යන් කන්න. නේපාල් කඩේ තමයි. නේපාල් කඩේ වහලා. තදිදෙනවා. එහෙනම් කොහෙද යන්නේ?
අර මර තෝරගෙන කන්න තියෙන මේ ඔව් ඕකේ කරන්නේ එතෙන්ට සීඩියා එක දුරයි හරි යමු මං කීයටද එන්න කියලා විතරයි ඔය හරිද මං හිතේ ගෙදර එන වෙලාවට සනත් අයියා කිව්වත් එක්ක 3ට ෂිෆ්ට් එක ඉවරයි කියලා මේක තියෙන්නේ කියන්නේ කැම්පෝ කියලා තියෙනවා ඒ එකක් ඒකෙදී දැන් එංග බේර ගන්න කියන්න සිද්ධ වුණා වැඩේ ස්පොයිල් වුණා ෆ්‍රෙන්ඩ්ස් අපි ආව මේ තැන තමයි ඔගොල්ලෝ බලන්න නැත ගිහිල්ලා බලන්න මේ උඩ මේ පැත්තේ හරි මේ පැත්තේ හරි පොප් අප් වෙයි හිජෝ පැලස් එකට ගියේ මම අන්න ඒ වීඩියෝ එක ඒකෙම මේ කෑල්ලක් මේ අපිට එන්න බැරි වෙච්ච පැත්තක් මේ මෙතන තව උම යායට තියෙනවා අර ලොකු මේක තියෙන්නේ අන්න අර වහලේ වගේ ලොකු ඉන්ට්‍රස් කෑල්ල තියෙන ওই පැත්තේ මෙතනක් තියෙන මොකක් හරි සීන් එක දැන් ඒක නෙමෙයි අද සීන් එක දැන් වයිෆ් පිස්සුවක් කෙලිය මෙතන මේ චොකලට් එකක් අර යන්දියා තියෙනවා නයි ඒක තියෙන මෙතනින් මේ ඔයා ඇයි යන්නේ එම කරේ දැන් ඉතින් දෙමු නේ ආවේගේ චොකලට්ද කොහෙද බලන්න අන්බොක්සිං වීඩියෝ මේ ප්‍රොපෝස් කරනවා කියලා හිතයි දන්නේ මට මෙතන පපුව බලාගෙන ඒ චොකලට් එකට පපුව බලාගෙන ඉන්න බෑ මේක මං ආස මේක එකක්වත් දෙන්නේ නැහැ ගෙදර තියනත් එක්ක සිනිදු පැහැපත් සමගදී රයිස් මාස්ක් තමයි ඉතින් දුන්නේ මේක මෙහෙම නෙමෙයි දෙන්න හිටියේ සර්ප්‍රයිස් උටපට අස්සන මේකත් මෙහෙම තියෙන එක හරි ගොඩිය චොකලට් හරි දැන් මේ විස්තරේට යන්කෝ එළවයි දන්නේ කපල් වලට ලං වෙලා ඉන්න කපල් වල ළඟලා ඉන්න හරි දැන් ජපානයේ වැලන්ටයින් කියන එක ලංකාවට වැඩිය වෙනස් නේ ලංකාවේ වෙන්නේ දැන් මං කොල්ලා ගෑල් ළමයට චොකලට් හරි මොනවා හරි වටින තෑග්ගක් දෙනවා ඒ කැමැත්ත ප්‍රකාශ කරන නැත්නම් ඒක හුටස් වෙනවා එහෙම මොකක් හරි එහෙම දෙයක් තමයි වෙන්නේ කියන්නේ මෙහිමයි කියලා එකක් නැහැ ලංකාවේ ජපානයේ කරන්නේ දැන් කිමුකෝ සසිනි ප්‍රීමියම් වයිෆ් මට කැමතියි කැමැත්ත බලාපොරොත්තුවෙන් චොකලට් කියන්නේ ඔය දුඹුරු චොකලට් දෙනවා ඒතකොට ඒක පෙබරවාරි 14 දෙන්නේ එතකොට තව කාර්යාලවල දෙනවා චොකලට් මේ චොකලට් දෙන එක මේ ආදරේ බලාපොරොත්තුවෙන්ම දෙන සිද්ධියකුත් නෙමෙයි ඒක අර ගෞරවයෙන් ඔෆිස් වල වගේ ගෞරවයෙන් දෙනවා ඒතකොට ගෑල් ළමෙන් පිරිමි ළමයට දෙන එක ආදරේ බලාපොරොත්තුවෙන්ම දෙන එකක් නෙමෙයි ආදරේ බලාපොරොත්තුවෙනුත් දෙනවා මේ ගෞරවයෙන් යුතුව දෙන ඒවාත් තියෙනවා එතකොට පෙබරවාරි 14 කරන්නේ එහෙම චොකලට් දෙන එක එතකොට දැන් අපි කියමුකෝ සසිනි මට කැමැත්ත බලාපොරොත්තුවෙන් චොකලට් දුන්නා කියලා එතකොට දැන් ඒකට රිප්ලයි එකක් දෙන්න එපා ඒක ඒ වෙලේ දෙන්නේ නැහැ ඒකට වෙනම දිනයක් තියෙනවා ඒකට මාසේ මේක මොකද දවස මම හිතන්නේ මාසෙකේ දවස හරියටම දන්නේ නැහැ මාසෙන් කියන්නේ කකරි හොයිටෝ ආයේ 14 හොයිටෝ දේ මාර්තු 17 මාර්තුනේ තුන්වෙනි මාසේ ආයේ 14 ඒක කියන වයිට් චොකලට් ඩේ කියලා වයිටෝ දේද හම කියන්නේ එතකොට දැන් කිමු සසිනි මට දුන්න කැමැත්තේ එතකොට මම සසිනිට කැමති නම් එයාට මං වයිට් චොකලට් එකක් දීලා ඒ කැමැත්ත ප්‍රකාශ කරනවා නැත්තම් අර පෙබරවාරි 14 චොකලට් දුන්න අර ගෞරවයෙන් යුතුව දුන්න අයට එයාටත් ගෞරවයක් පිණිස චොකලට් එකක් ආයෙ රිප්ලයි එකක් විදිහට දෙනවා. ඉතින් ඒක තමයි මේ මිනිස්සෙක් අපි දිහා බලාගෙන යනවා. අපි මේ මෙහෙම තියාගෙන එහෙම කරන
ලැජ්ජයි යන්නේ එහෙම ලැජ්ජයිනේ. ලැජ්ජයි. ඔව් කියන්නේ. ලැජ්ජයි. එහෙම තමයි මේ ජපානයේම වැලන්ටයින් සමරන්නේ. එතකොට තව තියෙනවා මේ එතකොට මාර 3 වෙනි මාසේ 14 ඔය කැන්ඩි යන ඔය මොනවද කැන්ඩි කියන්නේ? ටොපිද? ටොපි වගේ දේවල් දෙනකොටත් ඒ අදහස ඒ සම්ප්‍රදායික අදහස් තියෙනවලු. කුකීස් දෙන්නේ කැමැත්තට මේ උකසි දෙන්නේ මේ ඒ ගෞරව විදිහට කියලා එහෙම තියෙනවා. ගොඩක් අර ආදරයෙන් කැමැත්ත බලාපොරොත්තු දෙන ගෑල් ළමයි ඒගොල්ලෝ අතින් නිර්මාණය කරපු ඒ කියන්නේ චොකලට් කේක් මූස් පොඩි පංචි වල චොකලට් දාපු ඒ වගේව තමයි දෙන්නේ. එහෙම තමයි ජපානයේ වැලන්ටයින් එක මේ වෙන්නේ. එතකොට ඔය ලංකාවේ වගේ මේ ඉස්කෝල වලට ගෑල් ළමයි චොකලට් අරන් ගියා කියලා මේ බෑග් චෙක් කරලා මෙහෙම කියලා එහෙම බලා 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 සීන් මේ මෙහි නෑ. මේ ඒක අර උතුම් දෙයක් විදිහට තමයි සලකන්නේ. මේ ලංකාවේ වගේ එහෙම අර බෑග් චෙක් කරලා එහෙම ලොකු සිද්ධි නෑ. ඒක තමයි ජපානයේ මොකද වැලන්ටයින් වල කතාව කියන්නකෝ අනේ මොනවා හරි කියන්නේ. වැලන්ටයින් නේ. වැලන්ටයින් ඩේ. වීඩියෝ දිග වුණා මේ තියෙන මට දුන්නේ චොකලට් එක මේ පොඩි එහෙම ලොකු මේ අර තඩේ චොකලට් නෙමෙයි අර මේ පොඩි මේ එකක් වගේ තියෙනවා මේ ඉතින් දැන් මෙයා මට දැන් මමත් මෙයාට චොකලට් දුන්නා මෙයාත් මට චොකලට් දුන්නා දැන් මම දාබන ආයේ අනිත් මාසේ 14 මම මෙයාට සුදු චොකලට් එකක් දෙන්න ඕනේ එතකොට මෙයා මට සුදු චොකලට් එකක් දෙන්න ඕනේ ඒකට ඒක වෙන අපි ආදරෙන් මේලා උඩු කුළු වෙනවා හරි අනේ අපි යන් ඊළඟ වැඩේට මේක නෙමේ තව තියෙනවා මේක අංග ඔයාලට ගෙනල්ලා දුන්න එක රහයි මේ චීස් දාලා හදන්නේ මම කැමති ගිය ගන්න කිය මේක දැන් ටිකකට කලින් බැද්දේ ඒක රසයි බොහොම රසයි ඉතින් දැන් අපි කන්න යන්නේ අපි මෙතන මේ කලින් කන්න ඇවිල්ලා තියෙන තැන මේ මෙතන තියෙන තෝරගෙන කන්න ඉතින් මේ විදියක් තමයි කියන්නේ කැම જાති කේකේව හදලා තියෙනවා අපිට තෝරාගෙන කන්න පුළුවන් කේක ගන්න අපි අතුල්ට ගිහලා බලමු මොනවද අපිට කන්න තියෙන්නේ කියලා දැන් තමයි අතුල්ට එන්න තියෙන්නේ ඊපස්සේ යනවා ලස්සනට සෙක්සි ලුක් එකෙන් යන්න අතුල්ට මේකක් නේ ගත්තේ අලුත් ඒවා තියෙනවා දැක්කනේ 490යි 539යි කැලරි 571යි ප්‍රෝටීන් ග්‍රෑම් 3.8ක් දක්වා තියෙනවා නේද එහෙම තියෙන්නේ දන්නේ දැන් මේකෙන් අපි මුලින්ම ගන්නවා පේට් එක යමු ගන්න මම පේනවා ඇති කියලා මේව තමයි කැම જાති තියෙන්නේ ඒ සසිනේ ගත්තා මුලින්ම පෙන්නගෙන යන්න එයා කැමතිම එක ඒක තමයි මේ පොටෝටෝ සියත්තේවයි මං ගන්නවා මේ එකක් ගත්තා pero මං කැමති අඹු මාළු 620යි 170යි 370යි අඹු මාළු මේක අද කන්න බැරි සීන් එකේ තියෙන මේ ස්ට්‍රෝබෙරි කනවද දෙක චොකලට් එහෙම අයිස්ක්‍රීම් තියෙනවද දන්නේ නැහැ
サートだったらこの辺のやつだけ。あ、そうですね。それとアイスクリーム。チョコレートあるチョコレートミルク。チョコレートはないんです。ストロベリーと抹茶とバニラしかないんです。あ、映画ガム。チョコレート系が今ないんです。ありがとうございます。映画ガムだね。抹茶が。め？あれってresto natin. Ah,映画ガム映画。 Okay, may food ka na ng gum. Be, yan. Idiri dia. Ada tu. Ko, kan. ඔයා මේ තනින් ගන්න මොකක්ද? Mamada. මෙතන මේක එකයි තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඔයා ගමන එක අපිට බෙදාගෙන ගමු. Bega beda. මේකයි මේකයි. Megai megai. Megai megai yan. Himita yanna sasini. මේ වගේ මාරයි 140යි වට්ටක්කක් තියෙනවා කබොචා තව මෙන්න මේකත් රහයි බත් එකක් අද්දියෝගේ මෙන්න මේක මරු මේ කෙනා ගිහින් ඕඩර් කරනවන්න හරි 感じ読めない。あ、それごちそうさまです。これはい、焼き飯を一つ。ごめんなさいね。ありがとうございます。 මොකද වුණ? 焼き飯。お先までお持ちします。はい、ඔයාට මොකක්ද? මට ඕන මේක එපා මේවත් තියෙනවා මේකත් තියෙනවා あ、一緒です。はい、はい。 මේක මතකද අපිට අරගෙන කන් බැරුව ගියා ඕක තමයි කෑවේ. මේකද කෑවේ මම දැල්ලෝ එකක් අරන් තමයි කන්න බෑ. මේක නෝන ඔයා මොකද ගත්තේ? මම මේක ඉක්මනට ගන්න. これも同じこれも一つ焼き飯もう一つお願いします。ありがとうございます。サラダのドレッシング。はいサラダタナタタナタタナタタナタタナタ මං ගිහලා නම් මේක うんすいません、こちら失礼します。もう一つですね、二つ。はいこれとこれ欲しいお借りします。はいありがとうございました失礼します。これ1個と一つ、はい。これ1つこれ一つと。はいこれは四個盛りになります。これはあ二つ盛り。いえはい。これなくてこれだけこれ1個だけはい、はい、ありがとうございます。 ප්‍රීමියම් රයිෆ් ප්‍රීමියම් ආකාරයට පැමිණෙනවා යක්කුත් පිටිරා වගේ නවා මේක මං රත් කරලා ගත්තා මම කියන්න ගියේ රත් කරලා ගමු කියලා. දැන් මේ වගේ ඒවා දැන් මේ මස්නේ මේ වගේ ඒවා රත් කරලා ගන්න පුළුවන් සසිනි දැන් මේ මොකද්ද මේක ගත්තා ඒකත් රත් කරලා ගෙනත් දුන්නා අපි තව බත් වගේ එකක් ඕඩර් කරා ඒක එන ගමන් 鉄板焼き飯お待たせいたしました。こちらさせていただきます。鉄板お熱いのでお気をつけください。こちらソースお好みでかけていただいて、かき混ぜてお召し上がりください。こちらすいません。ゆっくりどうぞ。 はいありがとうございますඉගත් මේක හෙන රස්නේ. බිත්තර දාලා එහෙම මේගොල්ලෝ කිව්වා මේක රස්නේ පරිස්සමින් කන්න කියලා. සසිනි බලාගෙන ඉන්නවා කන්න. සසිනි මේකේ පළවෙනි කට කන්න තව විනාඩි 5ක් විතර ඒක කඩ්ඩිය බලමු රහ කොහොමද කියලා. සසිනි දැන් මම ගත්තේ මේකේ මුලින්ම සලාද එකෙන් පටන් ගමු. සසිනි ගත්තේ මේ අල බොන්ඩි අල චොප් කරලා මොකක්ද එකක් පොටැටෝ සලාඩ්. සැර ඉතින් එයාට 10න් කීයක් දෙනවද ඒකට 10න් 10. 10න් 10ක් දෙනවා මම මේ කෑවනේ කාලා බලමු මට කීයක් දෙන්න පුළුවන් කියලා මේ ලෝකේ රසම සලාඩ් එක පොටැටෝ සලාඩ්.
10න් 9ක් දෙනවා. 10 දෙන්න. මුලින්ම සලාද ගන්නද? ජපානයේ සලාද ගන්න වැඩි. ඒක ලුණුව මොනවද බලන්න. මේක මම හිතන්නේ මේක කරාගෙක මේ නදින් කපල මොකක් හරි කරපු යද්දෝ මේක. right. මේ ගත්තේ තමයි මේ dia sausnya kan mereka bukan memang gatte batte ke meja බැඩි ayo itu mau demen ඒකට එයාට ඒ රහස එක්ක කියලා බලලා ඉතින් ya kena 360 දාලා ඉතින් මෙන්න මේක දාගන්න මේක මොකද්ද මේකට කියන්නේ මම දන්නේ නම දන්නේ මම හරිද මට පේන්නේ මේ නියර ගස් ලැබු තීරු කපලා එහෙම තියෙන එකක් වගේ හරිද මම දන්නේ මේ මොකක්ද කියන්නේ මොකද මේක කලවම් කරගන්න කොහොමද කියන්නේ පිකාල බලු මේකේ උදව්වක් වුණා. මම මේ කාලා තියෙනවා වතුර මේක එක පාරක් කෑවේ. දැක්කනේ හසෙනකින් කෑවා බත් වලයි ලුණු ටිකක් මදි ඒකට තමයි හොද ඉන්නේ. සෝස් එක තියෙන්නේ. සෝස් එක කාලා ලුණු වැඩි එතකොට ලුණු වැඩි. අම්බෝ මම මේකට 10න් 7ක් දෙනවා අපි දෙන්න විහිළුවක් වගේ වෙයිද මෙහෙම කරන්නේ පිටරේ නිකන් ආප්පයක් වගේ හොඳ රහත් තියෙනවා Opening up the ice cream again. Ini matcha, ini strawberry, සකරමයි මේ කැඹුරු නෙමෙයි. ini cream දාලා තියෙනවා. කන්න පුතා කන්න. හොඳයි. හොඳයි. ぜひお預かりいたします。2860円頂戴いたします。Normal juga meher jangan ya kok. 3060円からです。すみません。3060円お預かりいたします。200円のお返しになります。はい、ありがとうございありがとうます。ございました。ありがとうございます。 කාලා ඉවරයි friends. ඉතින් අපේ වැලන්ටයින් ඩේ එක මේ වගේ අවසන් වෙනවා. දැන් ඉතින් ගෙදර යන්න තියෙන්නේ. අවසන් වෙන්නේ නැහැ නෑ වැලන්ටයින් කියන්නේ අද දවස ඉවරයි. ඉතින් මේ වගේ මේ තේරුමක් නැති වීඩියෝ බලන්න අපිව subscribe කරන්න, follow කරන්න, like කරලා bell button එක ඩුවන් ගාලා බලන්න. තවත් vlog එකකින් හම් වෙනතුරු අද රැවනේ කොහෙද යන්නේ කඩාවෙන්නේ. මම දන්නේ නෑ මෙයා මේ කරන්න මන් දන්නේ නැහැ. තාපැකින් වැඩ. එහෙනම් ගිහින් එන්න bye bye.